තෙරුවන් සරණයි ගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ජෝතිෂය ගැන චුට්ටක් කතා කරන්න ඇස්ත වෙන අදත් ඔයගොල්ලොත් එක්ක පුංචි කරුණු කාරණා කීපයක්. දැන් ඇත්තටම මේ සමාජය තුල තියෙන ඊටාම විශේෂ ප්‍රබල දෙයක් නේ විවාහය කියන එක. මේකට මම විවාහය ගැන චුට්ටි කරුණු ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරනවා. එතකොට විවාහය කියන්නේ අද සමාජයේ ඇත්තටම නැතුවම බැරි දෙයක් නේ අපිට ජීවිතේ. එතකොට ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ එකතු වීම මේ සමාජය තුල අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් විදිහට තමයි මේ සමාජය අපි හැමෝම දකින්නේ. විවාහය කියන එක අනිවාර්ය දෙයක්. ඒක නිසා මේ ලෞකික පැවැත්ම නිසා විවාහය අනිවාර්යයි. එතකොට විවාහය ගැන කතා කරනකොට ජන්මපත තුල අපිට ප්‍රධානම වශයෙන් අපිට විවාහය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ 7 වෙනි භාවය. එතකොට 7 වෙනි භාවය තත්ත්වය 7 වෙනි භාවයේ අධිපතිය 7 වෙනි භාවයට වැටෙන දෘෂ්ටි 7 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න ග්‍රහයින් අනුව අතටම විවාහ ජීවිතයේ සුබ හෝ අසුබ තත්ත්වයකට පෙරලෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විවාහය කිව්ව ගමන් අපිට මතක් වෙන ප්‍රධානම ග්‍රහය සිකුරු ග්‍රහතුමන්. එතකොට මේ සිකුරු ග්‍රහතුමන් විවාහයට ප්‍රධාන වෙලා තියෙන හේතුව තමයි සිකුරු කියන්නේ ඇත්තටම අවිවාහක ස්ත්‍රියක් අවිවාහක ගෑන් ළමෙක් කෙල්ලෙක් විදිහට තමයි සිකුරුව අපි දකින්නේ. ලස්සනට හැඳ පැළඳගෙන ආභරණ පැළඳගෙන සිටින අවිවාහක තරුණියක් තමයි. එයාට විවාහයක් අවශ්‍යයි. එයා විවාහයක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම උත්සාහවන්ත වෙනවා නිතරම. එතකොට එතකොට මේක දැන් පරාසර ජ්‍යොතිෂය විදිහට අනුව දැන් අපි පොදුවේ සාමාන්‍යයෙන් ගන්නේ සිකුරුව. සිකුරුව ගත්තට බිර්ගුනාඩි තුල සිකුරු කියන්නේ පුරුෂයන්ගේ විවාහකාරක විදිහට තමයි ගන්න. එතකොට ස්ත්‍රීන්ට අපි විවාහකාරක විදිහට ගන්නේ කුජ ග්‍රහතුමන්. එතකොට ස්ත්‍රී කේන්ද්‍රයක කුජ ග්‍රහතුමන් දුර්වල වීම, පුරුෂ කේන්ද්‍රයක සිකුරු ග්‍රහතුමන් දුර්වල වීම විවාහයේ ගැටලු මතුවෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි පරාසර ජ්‍යොතිෂය තුලදී ලග්නාධිපතියට තමයි මුල් තැන දෙන්නේ. ජන්මියා වශයෙන් අපි ගන්නේ උපන් ජන්මියා හැටියට ගන්න. මොකද උපත සංකේතවත් කරන්නේ ලග්නය. ඒ නිසා ලග්නාධිපතිව තමයි අපි උපන් ජන්මියා හැටියට ගන්නෙ. නමුත් බිර්ගුනාඩි තුල ගුරු ග්‍රහතුමන්ව තමයි මේ උපන් ජන්මියා විදිහට අපි දකින්නේ. ඉතින් ජීවකාරක කියලා අපි ඔහුට කියන්නේ. ඉතින් ගුරු ග්‍රහතුමන්ට මොන ජ්‍යොතිෂ ක්‍රමයේද තුල වුණත් විශේෂ ස්ථානයක් තියෙනවා. මොකද ජන්මපතේන සුබම ග්‍රහය. මොකද ගුරු කියන්නේ ආශිර්වාදයක්. එතකොට ගුරුට කාටවත් දෙයක් නොදී ඉන්න බෑ. ගුරු අනිවාර්යයෙන්ම හැමෝන්ටම දෙන්න තමයි උත්සාහ කරන්නේ හැම වෙලේම. නමුත් රූල්ස් තියෙනවා, නියමයන් තියෙනවා. මේ නියමයන් වලට කොන්දේසි තියෙනවා. මේ කොන්දේසි වලට හැම කෙනෙක්ම අපි විතරක් නෙමෙයි දෙවියෝ බ්‍රහ්මයෝ පවා මේ කොන්දේසි වලට යටයි. මේ විශ්වයේ තියෙනවා යම්කිසි නියතියක්. මේ නියතියට පිටුපාන්න අපි කිසි කෙනෙකුට බෑ. එතකොට මේ අපිට සමග සිදුවෙන නිත්‍ය වශයෙන්ම සිද්ධ වෙන දේවලුත් අපිට නිගමනය කරගන්නට බොහොම අවම ප්‍රතිශතයක් තමයි තියෙන ජ්‍යොතිෂය තුල. දැන් මරණය වගේ දේවල් බොහොම සංකීර්ණ විෂයක්. එතකොට විවාහය ගැන අපි පොදුවේ කතා කරද්දී සිකුරු ග්‍රහතුමන් අපි ගන්න. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා ඇති 1 5 9 2 6 10 3 7 11 4 8 12 කියන ත්‍රිකෝණ ස්ථාන 4ක් තියෙනවා කේන්ද්‍රය තුල. එතකොට ඒවට අපි කියනවා ධර්ම අර්ථ කාම මොක්ෂ කියලා. ධර්ම ත්‍රිකෝණය කියන්නේ 1 5 9, අර්ථ ත්‍රිකෝණය කියනවා අපි 2 6 10ට. ඒ වගේම කාම ත්‍රිකෝණය කියනවා අපි 3 7 11ට. ඊට පස්සේ මොක්ෂ ත්‍රිකෝණය කියනවා අපි 4 8 12ට. මෙන්න මේ ත්‍රිකෝණ ස්ථාන ඔයගොල්ලෝ හොඳින් දන්නවනම්. එතකොට දැන් සිකුරු ග්‍රහතුමන් එක්ක ඔහුගේ උත් එක්ක යෝග වෙලා හෝ ඔහුගේ ත්‍රිකෝණේ දැන් තේරුම් ගත යුතු කරුණක් තමයි දැන් කුජ ග්‍රහතුමන් කියන්නේ ලිංගිකත්වයට බොහොම ප්‍රිය කරන කෙනෙක්. එයා ආශාවන් තියෙන කෙනෙක්. එයාට ලිංගිකත්වය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට මේ ලිංගිකත්වය ලැබෙන හැටි ලැබෙන ජන්මියාට ලිංගිකත්වය ලැබෙන විදිය සහ ඌ ඒ ලබා ගන්න උත්සාහ කරන ආකාරය අපිට කුජගේ தත්ත්වය අනුව අපිට බොහෝ දුරට තීරණය කරන්න පුළුවන්. මොකද කුජ බලවත් නම් ඔවුන් සමාජය තුල යම්කිසි ඔහුගේ ශරීරයේ ශක්තිමත් භාවය තියෙනවා. උන්ට යම්කිසි කාර්යයක නියැලෙන්න උන්ට හොඳ හැකියාවක් තියෙනවා. එතකොට ඕනම දෙයක් වෙනුවෙන් උන්ට කටයුතු කිරීමේ අර ශරීර ශක්තිය උන්ට තියෙනවා. එහෙම තියෙනවා කියන්නේ එතකොට කුජ බලවත් නම් අනිවාර්යයෙන්ම උන්ට ලිංගික ශක්තියත් ඔහුගේ හොඳට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි
මේ සමාජය තුල අනිත් අයගේ ආකර්ෂණය ලබන විශේෂම විරුද්ධ පාර්ශ්වය කියන්නේ ගෑනු පිරිමි කෙනෙක් වුණොත් එහෙම ස්ත්‍රීන්ගේ ආකර්ෂණය ඔහුට ලැබෙනවා අනිවාර්යෙන්ම. එතකොට ඒ වගේම තමයි ලිංගිකත්වයේ පවා නොසිතන ආකාරයෙන් වුණත් ඔහුට ලැබෙන්නට ඉඩ තියෙනවා. එතකොට ගුරු කුජග්‍රහතුමන් කාගේර කේන්දරේ දුර්වල නම් ඔහුට ලිංගිකත්වය වෙනුවෙන් වුණත් ලොකු සටනක් අරගලයක් කරන්න වෙනවා. මොකද කුජ කියන්නේ අරගල වලට. කුජ කියන්නේ ඕනම දෙයක් වෙනුවෙන් කරන අරගලය. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනම දෙයක් වෙනුවෙන් කරන අරගල පෙන්වන්නේ කුජගේ. එතකොට කුජග්‍රහතුමන් එතකොට කුජ දුර්වල නම් යම් කිසි කෙනෙකුගේ කේන්දරේ දෝෂ සහිත නම් අනිවාර්යයෙන්ම ඔහුට ලිංගිකත්වය කියන එක ලැබෙන්නේ නැහැ පහසුවෙන්. එතකොට ඒ වගේ අය විවිධ ලිංගික ක්‍රියාවලින්ට පෙළඹෙන්නට පුළුවන්. අනෛතික දේවල් වලට පෙළඹෙන්නටත් පුළුවන්. ওই ක්‍රියාවලිය ඔවුන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න ඔවුන් වෙන වෙන දේවල් පවා භාවිතා කරන්නට පුළුවන්. එතකොට කුජග්‍රහතුමන් දැන් සිකුරු ග්‍රහතුමන් අපි දන්නවා ශුක්‍ර ධාතුවට අධිපතිකම තියෙන්නේ සිකුරු ග්‍රහතුමන්ට. එතකොට දැන් යම් කිසි කෙනෙකුගේ දැන් ඒ කුජගේ தත්ත්වය. එතකොට රාහු ග්‍රහතුමන් කියන්නේ රාහු ග්‍රහතුමන්ගේ කතන්දරේ රාහු ග්‍රහතුමන් නොනිමි ආශාවන් පස්සේ මිනිස්සුන්ව රැගෙන යනවා. රාහුට නැත්තම් මේ ගෑනුත් එක්ක කිසිම ප්‍රශ්නයක් රාහුට නැහැ. ඔවුන්ගේ මේ ගෑනුන්ට ආශාව නැහැ. ඒ ලිංගික ආශාවන් රාහු තුල නැහැ. ගෑනුන්ට කරදර කරන හැබැයි මේ කාන්තාවන්ට කරදර කරන ගති කේතුගේ තියෙනවා බොහෝ දුරට. කේතුගේ තියෙනවා නමුත් රාහුගේ නැහැ. රාහු මේ ස්ත්‍රීන්ට එහෙම ලොල් බවක් ඒ කාම ආශාවන් ගැන රාහුගේ නැහැ. ඒතර රාහුට ඕනේ හැමෝම වෙන් කරන්න. රාහුට ඕනේ කවුරුත් සතුටින් ඉන්නවට රාහු කැමති නැහැ. ඒකින්ද රාහු කරන්නේ ඉන්නේ ඉතින් රාහු හතේ හිටියොත් එimhe ඒගොල්ලෝ විවාහෙන් බොහෝ දුරට වෙන්න පුළුවන්. තව හේතු කාරණා තියෙනවා. එකතු වුණොත් එimhe ඉතින් අනිවාර්යයෙන්ම වෙන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දැන් රවි ග්‍රහතුමන් කියන්නේත් රවි ග්‍රහතුමන්ට උනත් විවාහයට එච්චර ලොකු ප්‍රබල යහපතක් රවි ග්‍රහතුමන්ගෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද රවි ග්‍රහතුමන් කියන්නේ රජෙක්. ඇත්තටම අපි රවි ග්‍රහතුමන්ගේ කතාව ශාස්ත්‍රීය වංශයේ බොහොම උසස් කුලවත් පරම්පරාවකින් පැවතෙන ග්‍රහයෙක්. එතකොට ඔහුට ස්ත්‍රීන් කියන ස්ත්‍රීන්ව එක්කෙනෙක් මතම යැපිලා ඉන්න රජතුමාට අවශ්‍යතාවයක් නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා. දැන් රජවරුන්ට දහස් ගණන් බිසෝන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා අන්තපුරවල. මේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් රවිට මේ විවාහය ගැන ලොකු මේකක් නැහැ. එයාට මේ එක්කෙනෙක් මතම යැපිලා නැහිලා ඉන්න ඕන, යැපිලා ඉන්න ඕන කියලා රවිට නැහැ. ඒකින්ද රවි හතේ ඉන්න කොටත් විවාහයේ ගැටලු බොහෝ දුරට මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ ශනි ග්‍රහතුමන් කරන්නේ විවාහයටපත් වෙන කෙනාව දැන් අපි කියමු ශනි කාගේරි පිරිමි කෙනෙක්ගේ හතේ ඉන්නවා. ලස්සන බිරිඳක් ඔහුට ලැබෙන්න පුළුවන්. ඒවටත් හේතු කතා තියෙනවා. මම පසු ඒවා කියන උත්සාහ කරනවා. එතකොට ශනි හතේ හිටියොත් බොහෝ දුරට විවාහ ප්‍රමාද වෙනවා කියන අනිවාර්යයෙන්ම අවුරුදු 30ක්වත් පණිනවා විවාහය සිද්ධ වෙන්න. ශනි හතේ ඉන්න අයට වෙනත් බලපෑම් තිබුණොත් විවාහ සිද්ධ වෙන්න පුළුවන් වේලපයින් නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම උන්ගේ පිරිමි කෙනෙක් වුණොත් ලස්සන බිරිඳක් ලබනවා. එතකොට දැන් ශනි කියන්නේ රැකියාකාරක. එතකොට ශනි හතේ ඉන්න අයට හම්බ වෙන බිරිඳ පිරිමි අය නම් මම ස්ත්‍රී ගැනත් කියන්නම්. පිරිමි අයට ශනි හතේ ඉන්න අයට පිරිමි ගෑනු කෙනෙක් හම්බ වෙන ගෑනු කෙනා එයා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් බොහෝ දුරට. මොකද ශනි කියන්නේ හાર્ඩ් වර්ක් වලට කාරකයි. ඒ නිසා විවාහක ස්ථානයේ ශනි එනවා කියන්නේ මේ දෙන්නගේ දුරස්ථභාවය ඇති වෙන්නේ රැකියාව හරහා. රැකියාව නේද මනුස්සයා පිටට යන්න පුළුවන්. නමුත් වෙන්වීමක් කවදාකවත් ශනි කරන්නට උත්සාහ කරන්නේ නැහැ. ශනි කියන්නේ බවුන්ඩරිස් වලට, සීමාවන් වලට, ලිමිටේෂන් වලට. ඉතින් අපි අන්නේ தත්ත්වය දැනගෙන අපේ සීමාවන් අපි දැනගෙන කටයුතු කරනවා නම් ශනි හතේ ඉන්න හැටි විවාහෙන් ලොකු ගැටලු ඇති වෙන්නේ නැහැ. හැබැයි සීමාවන් තමන්ගේ සීමාවන් ඉක්මවා යන්නට ගියොත් දෙන්න ආදරෙන් ඉන්නව වෙනුවට ගැටලු ඇති කරගන්න ගියොත් ශනි ග්‍රහතුමන්ගේ නරකක් තමයි ඒගොල්ලන්ට. ඉතින් මම හැමදාම කියනවා මේවා අපි කළමනාකරණය කරගන්න පුළුවන් නම් මේ කේන්දරේ ග්‍රහය වෙන්න විදියට අපිව කළමනාකරණය කරගන්න පුළුවන් නම් බොහොම වටිනවා. එතකොට දැන් කේතු ග්‍රහතුමන් හතේ හිටියත් විවාහයට එච්චර එක සුබ ඵල තත්ත්වයක් නැහැ. කුජ ග්‍රහතුමන් හතේ ඉන්නේ. අපි කියමුකෝ මම දන්න අය ගොඩාක් ඉන්නවා. කුජ හතේ එතකොට කුජ හතේ ඉන්නකොට මොකද වෙන්නේ? ඒ ගෑනු ළමයි කියන විශේෂයෙන්ම මේ විවාහය කඩාකප්පල් වෙන්නට බලනවා. නමුත් ඒවා නිසි පරිදි පරීක්ෂාවක් කරලා Tamanට ගැළපෙන කේන්දරයක් හොයාගෙන Tamanට මේ ලැබිලා තියෙන විදියට කේන්දරයක් ගලපගෙන Tamanට රැකියාවක් නෑ. එහෙම නැත්නම් මම කුජේ හතේ ඉන්න අයට මේ ඒ කියන්නේ කුජ හත කියන්නේ කුජ කියන ඔයගොල්ලෝ දන්නවා. කුජ කියන්නේ ක්‍රීඩාවන් වලට ව්‍යායාම් කරන ජිම් වගේ දේවල් වලට ඔය වර්ක් අවුට් කරන තැන්. එතකොට ඒවට කාරකයි. එතකොට ක්‍රීඩාවට කුජ කාරකයි. එහෙම නැත්නම් ආරක්ෂක හමුදාවන් වලට කාරකයි. ජේලර් වලුන්ට. එතකොට CBI CIDI. ඉතින් මේ වගේ අව්‍යාවිද දාන රැකියාවල් කරන සිකියුරිටි
ගාඩ්ලා ඔය ආයතනවල ඉන්න සිකියුරිටි ආරක්ෂිත ආරක්ෂක නිලධාරීන් මෙන්න මේ වගේ කුමන හෝ රැකියාවක් කරන කෙනෙක්ව ඇත්තරම ඔබට විවාහ කරගන්න පුළුවන් නම් එතකොට අර කුජව පාවිච්චි කරා වෙනවා 7 වෙනි සිටින කුජව පාවිච්චි කරා වෙනවා. එතකොට එහෙම නැත්නම් ඔයගොල්ලෝ විවාහ වුණාට පස්සේ හරි ස්වාම පුරුෂයාට පුළුවන් නම් ජිම් එකක් පවත්වාගෙන යන්න ජිම් කොහේ හරි ජිම් එකක් කරන්න එහෙම නැත්නම් ස්පෝර්ට්ස් මොනවා හරි යාට සම්බන්ධ කරගෙන ස්පෝර්ට්ස් වලට ස්පෝර්ට්ස් කරන්න එහෙම නැත්නම් ක්‍රීඩාවන් වලට සම්බන්ධ වෙලා ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් බොහෝ දුරට එතකොට ඔයගොල්ලෝ ඒගොල්ලෝ කුජව යූස් කරා වෙනවා. දැන් සෙන්සුරු ඉන්නකොට ඉතින් අනිවාර්යයෙන්ම හાર્ඩ් වර්ක් අපිට කරන්න වෙනවා. සෙන්සුරු හතේ ඉන්නකොට ඒ ස්වාමි පුරුෂයාට පිරිමි කෙනෙක් නම් අපි කියමු ස්ත්‍රියක් නම් ස්ත්‍රියකගේ හතේ කුජේ ඉන්නවනම් එයාගේ මහත්තයට අනිවාර්යයෙන්ම හાર્ඩ් වර්ක් කරන්න වෙනවා. ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක්ගේ කුජ හතේ මේ සෙන්සුරු හතේ ඉන්න සෙන්සුරු ගැන මම කිව්වේ සමා වෙන්න. අපි කියමුකෝ පිරිමි කෙනෙක්ගේ සෙන්සුරු හතේ ඉන්නවා නම් ඒ ගෑනු කෙනත් රස්සාවක් කරන කෙනෙක් වෙනවා බොහෝ දුරට. එයත් එතකොට මේගොල්ලන් දුරස්ථභාවයක් ඇති වෙනවා දෙන්නගේ. එතකොට දැන් අපි කියමුකෝ ස්ත්‍රියකගේ සෙන්සුරු හතේ ඉන්නවනම් යාටත් හම්බ වෙන්නේ හાર્ඩ් වර්ක් කරන කෙනෙක් තමයි. ඉතින් කොහොම කරත් මේ වගේ කතන්දර දින ඒගොල්ලන් කොච්චර කරත් ඒගොල්ලන් වැඩ කටයුතු නිමා වෙන අය නෙමෙයි. ඉතින් රාහු හතේ හිටියත් ගැටලු ඇති කරනවා. මොකද රාහු හතේ ඉනෝ රාහු කියන්නේ අනෛතික දේවල්. අර සදාචාර නොවන දේවල් කියලා අපි දන්නවා. සාම්ප්‍රදායෙන් බැහැර වෙච්ච දේවල්. එතකොට දැන් අපි කියමුකෝ ගෑනු දරුවෙකුගේ කේන්දරේ රාහු හතේ ඉන්නවනම් බොහෝ දුරට සිද්ධ වෙන්නේ එයාට ලැබෙන පිරිමි කෙනා අර සමාජයේ බහුලව ආශ්‍රය කරන කෙනෙක්. කියන්නේ අපි කියන්නේ අර එච්චර සුබ සමාජයක්ම නෙමෙයි සමාජයට කොහොම ආශ්‍රය කරත් අර අනවශ්‍ය දේවල් වලට යොමු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද රාහු හතේ ඉන්න ගැහණු දරුවෝ බොහොම පරිස්සමෙන් වුණ තමන්ගේ විවාහය කරගන්න. ඉතින් මේ අවවාදයකට මම මේ කියන්නේ බය වෙන්න එපා. මේවා අහලා කවදාකවත් මේ බය වෙන දෙයක් නෙමෙයි ජ්‍යොතිෂය කියන්නේ. එහෙම නැත්නම් රාහුවත් ඕගලන්ට පුළුවන් 7 වෙනි ඉන්නකොට රාහුව පාවිච්චි කරන්න පුළුවන්. විවාහ වෙලා තමන් ඉන්න ගෙදර ඒ කියන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ ඒ කියන්නේ රාහු හතේ ඉන්න ගෑන් ළමයාගේ කියලා අපි හිතමුකෝ. ඒ ගෑන් ළමෙක් කසාද බැඳලා පස්සේ කොහොමත් පිට වෙලා යනවා. සමහරලාට ගෑනු ළමයාගේ දෙමව්පියන්ගේ ඉල්ලීම මත උන්නේ ගෙදරම පදිංචිලා එහෙම නකවදාකත් ඉන්න එපා. එහෙම හිටියොත් එහෙම උගලන්ට ගොඩාක් කරදර වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එහෙනම් ඕගලන්ට කරන්න තියෙන හොඳම දේ තමයි ගෑන් ළමයට කරන්න තියෙන තමන් ඉන්න ගෙදරින් පිට වෙලා එක්කෝ මහත්යගේ තැන හරි එහෙම නැත්නම් වෙනත් ගයක් නිවසක් හෝ කුලියට හෝ අරගෙන ජීවත් වෙන එක ඕගොල්ලන්ට ගොඩාක් වටිනවා. ඕගොල්ලන්ගේ විවාහ ජීවිතේ සාර්ථක කරගන්න. නැත්නම් විදේශගත වීමත් බොහොම විවාහයෙන් පසුව විදේශගත වීමත් බොහොම වටිනවා ඕගොල්ලන්ට. මොකද එතකොට ඕගොල්ලෝ රාහුව භාවිතා කරා වෙනවා. නැත්නම් ඕගොල්ලෝ රාහුව ඕගොල්ලන්ව භාවිතා කරන ඉස්සෙල්ලා ඕගොල්ලෝ රාහුව භාවිතා කරොත් එහෙම ඕගොල්ලන්ගේ ගොඩක් ගැටලු විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් කේතු හතේ හිටියත් ඒ වගේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා. යෝග කරන්න ඕන, භාවනා වගේ දේවල් කරන්න ඕන. විවාහයෙන් පසුව විශේෂයෙන්ම මම මේ කියන්නේ විවාහයෙන් පසුව. එතකොට මොකද කේතු කියන්නේ යෝගියෙක්. කේතු කියන්නේ එහෙම නැත්නම් අපිට පුළුවන් සොෆ්ට්වෙයාර් වගේ දේවල් මොනවාරි කරන්ට් එකෙන් කරන වැඩ කටයුතු මෙන්න මේ වගේ ගොඩක් දේවල් කේතුගේ රස්සාවල් වලට සම්බන්ධ වෙලා වැඩ කරන අය වුණොත් එහෙම ඉතින් ගොඩක් වෙලාවට මේ தත්යෙන් ඒ කියන්නේ ආධ්‍යාත්මික බව ආධ්‍යාත්මිකත්වය ගැන උපදේශ අනුශාසනා දෙන අය ඒ වගේම යෝග ගුරුවරු නැත්නම් යෝග කරන අය නැත්නම් භාවනා කරන එක. එතකොට ඇස්ට්‍රොලොජි වගේ දේවල්, ජ්‍යොතිෂය වගේ දේවල්, ශාස්ත්‍ර වගේ දේවල් නැත්නම් කවුන්සලින් කරන අය, වෛද්‍යවරයෙක් වුණත් කමන්නේ. එතකොට ඒගොල්ලන්ට කවුන්සලින් කරනවා. ඒගොල්ලෝ එතකොට නීතිඥවරු වුණත් කවුන්සලින් කරනවා. සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන කෙනෙක් වුණත් ඒ පැත්තට සම්බන්ධ කෙනෙක් නම් බොහෝ දුරට මේ කේතුගේ හතේ ඉන්න ගැටලුවත් බොහෝ දුරට ඕගොල්ලන්ට අඩු කරන්න පුළුවන්. මම කුජ ගැනත් ඕගොල්ලන්ට කිව්වා කුජව කොහොමද ඕගොල්ලෝ යූස් කරන්න ඕන කියලා. ඊට පස්සේ රවි ග්‍රහතුමනොත් එමය. රවි ග්‍රහතුමන් හතේ හිටියත් මේ විවාහයට එච්චර සුබ පිහිටීමක් නෙමෙයි. හැබැයි තව කරුණු කාරණා මේ කරුණුත් එක්ක තියෙනවා. මේවත් එක්ක තව අනිත් කරුණු කාරණාත් එකතු වුණොත් තමයි මේවා ඒ කියන්නේ ඒක නිසා අනිසි බියවල් ඔයගොල්ලෝ ඇති කරගන්න බා බොරු බය ඇති කරගන්න එපා. අනිත් එක තමයි මේ සිකුරු ග්‍රහතුමන්ගේ ත්‍රිකෝණය. දැන් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා ත්‍රිකෝණ කිව්වා. දැන් 1 5 9 කියන්නේ එක ත්‍රිකෝණයක්, 2 6 11 කියන්නේ එක ත්‍රිකෝණයක්, ඊට පස්සේ 3 7 11 කියන්නේ එක ත්‍රිකෝණයක්, ඊට පස්සේ 4 8 12 කියන්නේ තව ත්‍රිකෝණයක්. ඉතින් අපි කියමුකෝ සිකුරු කොහේ හිටියත් සිකුරු ඉන්න ස්ථානයේ ඉඳගෙන සිකුරුගේ ත්‍රිකෝණය එහෙම නැත්නම් සිකුරුත් එක්ක හෝ සිකුරුගේ ත්‍රිකෝණය මෙන්න මේ ග්‍රහයටි හිටියොත් එහෙම ඒත් විවාහයට පොඩි ගැටලුවක් මතු කරනවා. පොඩි ගැටලු විවාහය මතු කරනවා. විශේෂයෙන් කේතු. එතකොට කේතු රාහු ශනි හිටියොත් මං කෝ ප්‍රමාදයක් පමණ ශනිට අවශ්‍ය ෆිසිකලි ඒ කියන්නේ ශාරීරික වශයෙන් දුරස්ථභාවයක් ඇති කිරීම පමණයි. ශනිට වෙන් කරන්නව ඒ කියන්නේ දෙන්නව නීත්‍යානුකූලව වෙන් කිරීමක් ශනික බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාකවත්. ඔව් බලාපොරොත්තු වෙන්නේ ශාරීරික වෙන් කිරීම පමණයි. එහෙම නැත්නම් උන්ගේ ලිංගික ජීවිතයට
ලිංගික ජීවිතය නැති කරනවා දෙන්නගේ ශනි කරන්නේ ඒක. එතකොට ඉතින් මම මේ කතා කරන්නේ අතර මං තුල තියෙන අත්දැකීමුත් එක මම අවසර 16 තිස්සේ ජෝතිෂය කරන්නේ මේ අත්දැකීමුත් එක්ක මම කතා කරන්නේ මම බොහෝ කේන්දරවල දැකලා තිනවා. එතකොට දැන් සිකුරුත් එක කේතු ග්‍රහතුමන් තැම්පත් වෙලා ඉන්නවනම් එතකොට එහෙම නැත්නම් දැන් අපි හිතමුකෝ සිකුරුත් එක කේතු තැම්පත් වෙලා ඉන්නවනම් කාගේරි කේන්දරයක එහෙම නැත්නම් ත්‍රිකෝණේ සිකුරුගේ ත්‍රිකෝණේ කේතු ඉන්නවනම් ඉතින් විවාහයෙන් පසු එවුන්ට ගැටලු ඇති වෙන්න පුළුවන් විවාහ ජීවිතේ. එහෙම නැත්නම් රාහු ඉන්නවනම් රාහු කියන්නේ මං ගෝ අනෛතික දේවල්. ඒ කියන්නේ සදාචාර නොවන දේවල්. සම්ප්‍රදායෙන් බැහැර වෙච්ච දේවල්. ඉතින් මම දැකලා තියෙනවා රාහු සිකුරු එකට ඉන්න අය. එහෙම නැත්නම් එක ත්‍රිකෝණේ ඉන්නවනම් ඉතින් බොහෝ වෙලාවට ඒගොල්ලෝ විදේශවලදී තමන්ගේ සහකාරිය හම්බ වෙන්නත් එහෙම නැත්නම් බොහෝ දුර පළාතකදී තමන්ට තමන්ගේ සහකාරිය ලැබෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන් බොහෝ දුරට. එතකොට මේ ත්‍රිකෝණේ එතකොට අපි කියමු කුජ ඉන්නව නම් සිකුරුගේ ත්‍රිකෝණේ ඒත් එච්චර සුබ නැහැ කියන එතන වෙනම කතාවක් තියෙන්නේ. දැන් කුජ කියන්නේ ටිකක් ආවේගශීලී කෙනෙක්. එතකොට සිකුරු දැන් අපි කියමු සිකුරු ග්‍රහතුමන් විශේෂයෙන් බලමු පිරිමි කෙනෙක් වුණොත් එimhe සිකුරු ග්‍රහතුමන් ඒගොල්ලන් විවාහකාර කරනකොට කුජ ඉන්නව නම් අනිවාර්යයෙන්ම ලැබෙන බිරිඳ ටිකක් වස කෙනෙක් වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒක නිසා නිතරම ප්‍රශ්නෙන්ද කටකාර කෙනෙක්. එයා නිතරම තර්ක කරන විතර කරන යත් එක බේරලා ඉන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕන අපිට පිළියම් මගින් මේවා කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරන්න ඕන විවාහයට ඉස්සෙල්ලා. විවාහ වුණාට පස්සේ නම් කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට අපි කියමු රවි ග්‍රහතුමන් ඉන්නවා නම් ඉතින් ඒත් ඒ වගේ යා ටිකක් අර දැන් රවිගේ තියෙන ගතිය රවි කියන්නේ රජ කෙනෙක්නේ. රවි කියන්නේ උසස් කුලයකින් පැවතෙන බොහොම එයා ඒගොල්ලන්ගේ පොඩක් අහංකාර ගතිය තියෙන්න පුළුවන්. ඉතින් ලැබෙන කෙනා ඉතින් බෝධුර තමන්ගේ තාත්තගේ කෙනෙක්ගෙන් අරහා තාත්තට අඳුරන කෙනෙක්ගෙන් එයාට ලැබෙන්නත් පුළුවන්. ඉතින් සිකුරුත් එක රවි හිටියත් විවාහයට චූටි ගැටලු ඇති කරන නමුත් තදබල ගැටලු ඇති කරනවා කියලා මම කියන්නේ නැහැ. එතකොට සිකුරුගේ ත්‍රිකෝණය එහෙම නැත්නම් සිකුරුගේ අපි කියමු සිකුරුගෙන් 7 වෙනි ආධිපති. අපි කියමු කාගේරි සිකුරු දෙවැන්නේ දැන් අපි කියමු මේෂ ලග්න කේන්ද්‍රයක සිකුරු කාගේරි දෙවැන්නේ සුබ රාශිය තැම්පත් වෙලා ඉන්නවා. ඉතින් සිකුරුගෙන් 7 වෙනි ආධිපතිනේ කුජ. එතකොට මෙන්න මේ කුජ ග්‍රහතුමන 6 8 12 වෙන වගේ ස්ථානවල තැම්පත් වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් කේතුත් එක්ක රාහුත් එක්ක සෙනසුරුත් එක්ක යෝග වෙලා ඉන්නවා නම් ඒකත් එච්චර විවාහයට සුබ පිහිටීමක් නෙමෙයි. එතකොට දැන් විවාහය ගැන බලද්දී අපි කියමු සිකුරුගේ ත්‍රිකෝණේ බුධ ඉන්නවා, ගුරු ඉන්නවා, එහෙම නැත්නම් සඳුත් එච්චර දැන් මෙතන ඔයගලන්ට හිතෙයි ඉතින් හොඳ ග්‍රහය කවුද කියලා මේ විදිහට කියන්න කිව්වොත් එම් ගොඩක් අය හොඳ නැහැ. ඉතින් ඇත්තටම ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මේ ලෝකේ තියෙන වැඩිපුරම අසුබතාවනේ තියෙන්නේ. සුබතාවයට වඩා සුබතාවය බොහොම අඩුයි. ඒ වගේම අසුබතාවය තමයි අපිට අපි සුබ කොච්චර එහුවත් අපිට විඳින්න තියෙන වැඩිපුර අසුබ. ඒක තමයි සත්‍ය කතාව. ඉතින් ජ්‍යොතිෂය වල ඇත්තටම ගුරුයි බුදයි තමයි ටිකක් හරි හොඳ ග්‍රහය දෙන්නෙක් ඉන්න ඕනේ. සඳුත් දැන් අපි කියමු සිකුරුගේ ඉස්සරහින් කාගේරි අපි කියමු සිකුරුයි සඳු යෝග වෙලා ඉන්නවා නම් ඒගොල්ලන් සල්ලි ඉතුරු කරන්නත් හරි අමාරුයි. ඒගොල්ලෝ හොඳට හොයලා බලන්න මම මේ කියන ඒවා. ඒගොල්ලන් සල්ලි ඉතුරු කරන්න බොහොම අමාරුයි. මොකද සිකුරු කියන්නේ සල්ලි, සිකුරු කියන්නේ ධනය. ගුරු තමයි ධන කාරක. නමුත් සල්ලි ගුරු ධනයට කාරකයි. ගුරු ධනයට කාරක වුණාට සල්ලි සිකුරු, ධනය සිකුරු. එතකොට සිකුරු කියන්නේ ධනය නම් සඳු කියන්නේ මේව නිතරම වෙනස් කරනවා. සල්ලි ලැබෙනවා. හැබැයි දැන් කාටද සල්ලි වේදම් වෙනවා නම් වේදම් කරන්නත් සල්ලි ලැබෙන්නේ නැපැයි. මුදල් ලැබෙන්න ඕන අපිට. ලැබෙන නිසානේ වේදම් කරන්න වෙන්නේ. ඒගොල්ලන්ට හොඳට සල්ලි ලැබෙනවා. කොහෙන් හරි සල්ලි ලැබෙනවා. ඒක තමයි සඳු සිකුරුත් එක්ක යෝග වෙලා ඉන්නවනේ. එහෙම නැත්නම් සඳුගේ මේ සිකුරුගේ ත්‍රිකෝණේ සඳු ඉන්නවනේ. අනිවාර්යයෙන් මේගොල්ලන්ට සල්ලි ඉතුරු කරගන්න බෑ. ඉතින් ඒවට පුද පූජාවල් තියෙනවා. ඉතින් ජ්‍යොතිෂයට අනුව තියවල් තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අපේ ආගමානුකූල ඔයගොල්ලෝ කැමති වත් පිළිවෙත් කරන්න පුළුවන්. දානමාන ආදීන් ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ විවාහය ගැන. ඉතින් එතකොට විවාහයෙන් ඉන්නේ අපේ ඇත්තටම ගෑනු දරුවන්ට මම මේ කියන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් අය මගෙන් මැසේජ් කරලා අහනවා එක දේවල් විවාහය ගැන තමයි ගොඩක් කාලේ සිදු වෙන. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තව තියෙනවා. ඉතින් ජ්‍යොතිෂ තුල ඉතින් වීඩියෝ එක ගොඩක් දික්ුණොත් ඕගලන්ට නිරස වෙයි. තවත් වීඩියෝ එකකින් ඕගලන් හමු වෙන්නම්. මම ආධුනික ජ්‍යොතිෂයේදී සමත ප්‍රනාන්දු සර්වන් සර්ණයි.